Show your talent and earn the chance to Thailand this June. Yesterday, the 8th of May selection training was held at Campbell Park in Barella. මගේ නම කේ.ආර්. සම්පත් හෙඩ් කෝච් වුණා. කැම්බල් ක්‍රීඩා භූමියේ පුහුණුකරු වශයෙන් මම සේවය කරනවා. අද මේ කෑල්ල එක තියන්නේ අවුරුදු 16න් පාල 18න් පාල තායිලන්ත සංචාරයක් තියෙනවා. ඒ සඳහා මුළු මේ ලංකාවේ ඉන්න ප්ලේයර්ලා ගෙන්නලා අද ට්‍රයල් එකක් තියෙනවා. අපි ඒකෙන් හොඳ ළමයි 16න් පාල ළමයි 20යි 18න් පාල ළමයි 20යි 20න් පාල ළමයි 20යි තෝරනවා. මේ අක්‍රම ෆවුන්ඩේෂන් එකෙන් ලොකු දෙයක් කරනවා මේ ළමයි වෙනුවෙන්. ඒ කියන්නේ මේ ඇකඩමිය වසර ගාණක් තිස්සේ නොමිලේ පවත්වනවා මේ කැම්බල් ක්‍රීඩා භූමියේ. මමත් වසර ගාණක් තිස්සේ බලාගෙන ඉඳලා ඊට පස්සේ බැරිම තැන එයා කරන්නේ හොඳ සේවයක් කියලා මට හිතලා මම එයත් එක්ක වුණා. මගේ මේ කැම්බල් ක්‍රීඩා භූමියේ ළමයිනුත් එක්ක මේ ගෙන්වත් චුටියලක්වත් අය කරන්නේ නැතුව මම හිතන්නේ මේ කරන එකම ඇකඩමිය තමයි මේක. මම ලංකාවේ දන්න තරමේ මෙයාට ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා මේ වගේ දුප්පත් ළමයින්ට මේ වගේ ඇකඩමියක් පවත්වාගෙන. India's time under 16 coach අපේ ඇකඩමියේ දැනට කෝච්ස්ලා 6 දෙනෙක් ඉන්නවා. ඒ වගේම තායිලන්ත ටුවර් එකට under 16 under 18 under 20 ට්‍රයල් එකක් තියෙනවා. දැනට ඇකඩමියේ 300ක් ඉන්නවා. අතර දැනට නවක ක්‍රීඩකයන් 50ක් ඇවිල්ලා තියෙනවා. සියලුම දෙනාව දක්ෂ ක්‍රීඩකයන් බලන්න තමයි අපි කරන්නේ. ඒ වගේම අනාගත බලාපොරොත්තුව තමයි මේ ඇකඩමියේ ජාතික තලයට බිහි කරන්න තමයි අපේ එකම බලාපොරොත්තුව. මම GPC කරුණාරත්න නැෂනල් ටීම් එකේ අවුරුදු 10ක් ශ්‍රී ලංකාවේ මම දැන් මේ ඇකඩමියේ ජොයින් වෙලා අවුරුදු කමාරක් විතර වෙනවා. මේ අක්‍රම ෆවුන්ඩේෂන් එක සාමාන්‍ය හොඳ ප්‍රෝග්‍රෑම් එකක් කරන්නේ. අපේ ටීම් එකේ මේ ඇකඩමියේ හෙඩ් කෝච් ඇවිල්ලා සම්පත් අනුර සම්පත්. ඒක නිසා ඉතින් අපිට පොඩ්ඩක් විදුර ගමනක් යන්න පුළුවන්. මොකද මේක අපි අය කරන්නේ නැහැ මුදලක්වත්. ඔක්කොම ළමයින්ට ෆ්‍රී තමයි කරන්නේ. ඒකෙන් ගොඩක් ළමයි අපිට එනවා වැඩි ගොඩක්. දැනට අපි ඉන්නවා 350 300ක්. අද ඉතින් ට්‍රයල්ස් එකට අපි කතා කරලා තියෙනවා. අපි අර තායිලන්ත ඉන්දියා ටුවර් එකක් තියෙනවා. ඒකට තමයි මේ ට්‍රයල් එක ගන්න. ඒකට මේ ඕගනයිස් කරගෙන යනවා. දැනට අපි මේ ටීම් එක සිලෙක්ෂන් කරගෙන යනවා මේ දැන් අද. මම මොහොමඩ් අක්‍රම ප්‍රෙසිඩන්ට් කොලම්බියා යූත් ෆුට්බෝල් ඇකඩමි එකේ. මේක අපි අවුරුදු 5ක් තිස්සේ මේක කරගෙන යනවා. මම දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. අවස්ථාවල් නැතුව ඉන්නවා. ඇත්තම ඇකඩමිය කරන්නේ ෆ්‍රී ඔෆ් චාර්ජ්. එතකොට අද හුඟක් ෆුට්බෝල් සෙල්ලම් කරන්න පුළුවන් අවශ්‍යතා ඇති ළමයි අපේ ඇකඩමියට ඇතුල් වෙලා ඉන්නවා. ඇතුල් වෙලා දැන් අපි ඒක දැන් දිගටම දැන් අවුරුදු 5ක් තිස්සේ කරගෙන යන ගමන් දැන් අපිට අවස්ථාව ලැබෙනවා. ඊට ඉස්සෙල්ලා අපි මැලේසියාවට ගියා. ඇත්තටම හොඳ ටුවර් එකක් කරා. රනර්ස් අප් වෙලා ආවා. ඒ වගේම මැඩ්‍රාස් ගියා. මැඩ්‍රාස් FC ටූර්නමන්ට් එක. දැන් ඉදිරියේදීත් මැඩ්‍රාස් FC ටූර්නමන්ට් එකට යනවා. ඊට අමතරව තායිලන්ත ටුවර් එක ඇවිල්ලා තියෙනවා. තායිලන්ත ටුවර් එක ඇත්තටම අපේ ළමයින්ට ලොකු අවස්ථාවක් වෙයි. මොකද තායිලන්ත වගේ රටකට ගිහිල්ලා ඉතාමත් බැරි ළමයි ඒ අවස්ථාව උදා කරගෙන යන එක ලබා ගැනීම ඇත්තටම අවස්ථාවක් වෙනවා. ඒ නිසා අපි හැම දෙයක්ම මේ වෙනකොට ළමයින්ට අපි ලබා දීලා තියෙනවා.